දන්නේ නෑ. ඉතින් ඔළුවට තියාගත්තා. එන්නේ කොහෙවත් යන්නේ කෙක්ක. මේ කනලා හින්දා තමයි මේ වගේ දේවල් කරන්නේ. මොනවද මෙතන කරන්නේ? මම වයනකන් හිටියේ. මං එනක? ඔයා එළියට එන්නේ මේ පාරේ ඉන්නේ. මම කොයි වෙලාවෙද ඒ කියලා බලාගෙන හිටියා. මං ආවේ නැත්තම්? හවස වෙනකම් බලන් ඉන්න ගෙදර යනවා. ඉතින් මට කෝල් එකක් දෙන්න තිබුණානේ. මට ඕනේ ආව බලලා යන්න විතරයි. දැන් හරි. මං යන්න. වත් යන්න. අනුපම වාහනේට නගින්න. මාව කරදරයක් කරගන්න එපා සමාධි. මම දැන් ග්‍රවුන්ඩ් එකට යන්නේ. මම ත්‍රිවිලරයක් කරන් යන්න. ඔයා මෙතෙන්ට වෙලා හිටියේ මාව බලලා යන්න විතරමද? ඔව්. මං වාට කිව්වනේ ආයෙත් කරදරයක් වෙන්නේ නැහැ කියලා. මං යනවා. අනුපම මං ඉංග්ලන්ඩ් ගියාට පස්සේ ඔයාට මාව දකින්න ඕන නම් ඔයා මොනවද කරන්නේ? මට ඔයාව දකින්න ඕන නම් මම මොනවද කරන්නේ? අනුපම මාව ආයෙත් අත්හරින්න එපා අනුපම. මම මොන දේ කරත් මාව අත්හරින්න එපා. මට නැතු ජීවත් වෙන්න බැහැ අනුපම. නිරාශා තේකක් හදන්නද? එපා අම්මාචි මම තේ දීපු ගමන්ම යාළුවා. දැන් ඉතින් කවද ඉඳන්ද රොයල් කම්පැනි අපේ කෑම බෙදන්න පටන් ගන්නෙ? මං තාම සමාධිත් එක්ක පටන් ගන්න දවසක් ගැන කතා කරගත්තේ නෑ අම්මාචි. සමාධි කිව්වා මට තව ටික දවසක් ඉන්න කියලා. මොකද එයාට තව ලෑස්ති කරගන්න දේවලුත් තියෙනවනේ. එහා ගෙදර අප්පලා පුතාලට න එහේ කටුවනින්න වගේ තියෙයි. දැන්ටවත් ඊරසේ පුපුරනවා. අනුපමට ක්‍රිකට් කෙරුවවත් හරි ගිහිල්ලා නෑ. තාම එහාට ගාට ගාටන වැරෙන්න වෙන දෙයක් නෑ. අනුපමය මං ගැන මොන හරි අහුවද අම්මාච්චි? කෙලින්ම ඇහුවේ නෑ. හොඳ වෙලාවට නිරාශ අනුපමගෙන් ගැලවුනේ. දෙයියෝ අපේ මූණ බැලුවා. මං කිත්තරි මහත්තයට නම් කිව්වා. දොස්තර මහත්තයාගේ අම්මා නිරාශට සැලකන්නේ කොහොමද කියලා. නිරාශා ළඟදී මහදෙනන් මේ පැත්තේ එන්න කියන්නකෝ. මොකද? කාටද මේ අම්මාච්චි මේ එන්න කියන්නේ? දොස්තර මහත්තයාගේ අම්මටයි තාත්තටයි. දැන් පරණ ප්‍රශ්න අමතක කරලා තියෙන එකේ කිව්වම නැරදින් ඉන්නකන් නෑ. මේ ඒ දෙන්න නම් මේ දැනටමත් මෙහෙ එන්න හදනවා. මමයි නවත්තගෙන ඉන්නේ. මං හිතාගෙන ඉන්නේ මේ ගේ ටිකක් පිළිවෙල කරලම ඒ දෙන්නට එන්න කියන්න. ඒකත් ඇත්ත. එහෙමනම් මං එහෙ එන්නම්. හෙට අනිද්දා උනත් පුළුවන්. එපා අම්මාච්චි. එයි එපා කියන්නේ. මං අම්මාච්චිට කියන්නම්කෝ එන්න ඕන දවසක්. ආවට ගියාට එහෙන්න එපා. අපිත් අපේ නම්බු ආරක්ෂා වෙන විදිහට වැඩ කරන්න ඕනේ. ඒකත් හැබැයි. අන්තිම පිටතම ලියවෙන ඇට්ලස් චූටි. පොඩි දරුවොත් එක්ක ගයක්
දෙයක් පිළිසිදු තියාගන්නවා කියන එක ඇත්තටම අභියෝගයක්. ඒ නිසායි මම එයාවික් ජෙල් පාවිච්චි කරන්නේ. නව එයාවික් ජෙල් අවත දුගඳ නැසෙමින් ප්‍රසන්න සුවඳක් පිහිදුවයි. නව එයාවික් ජෙල් උදේම සුවඳයි සමදා. විවතේ වැඩි ප්‍රමාණයෙන් වැඩි. වැඩි රසත් වැඩි. ශක්තියත් වැඩි. වැඩි රසයක් වැඩි ශක්තියක් රුපියල් 15ක් පමණයි. 60යි 70යි. වැඩි බලන්න මෙයා. බෑග් යන්න මොනවාද දෙකින් නැකලුනේ. මාව නම් හොයයි. දැන් එක්ස්ට්‍රා හිස්සොරි මර්ධන පිළිසොල් හා එක්ව ඔබේ හිස්සොරි වදින නිමා කරයි. ආත්ම විශ්වාසයෙන් මං හිතුවා ඇත්තටම මාව අමතක කරලා ඇති කියලා. අයියා මට එදා බොරු කිව්වේ? ඔයා මාව හම්බ වෙන්නකොට හැම දෙයක්ම ලස්ති කරගෙන ඉවරයි. ඔයාට ආපහු හැරෙන්න පුළුවන් කමක් තිබෙන්නේ නැහැ. ඒත් ඔය එදා හැසිරෙන විදිහෙන් මං හිතුවා හිත හදාගෙන ඇති කියලා. මට කවදාවත් හිත හදාගන්න පුළුවන් වුණේ නැහැ සමාධි. මම බොරුවට වට පෙන්වුවේ ඔයා දුක් විඳිනක නවත්තන්න. ඔයා දුක් විඳින මට බලාගෙන බෑ සමාධි. මම මොන දේ කරත් සෙනුර මැරි කරන්න ලෑස්ති වුණා. හැමතිස්සෙම මගේ යටිහිතේ බලාපොරොත්තුවක් තිබුණා. ඔයා මට කතා කරයි කියලා. එහෙනම් ඔයා නිරාශයට බොරු කිව්වේ. ඔයා මාව හම්බෙන්න එනවයි කියලා. ඔයා එනවයි කියව හැම දවසකම මම ඇවිල්ලා හිටියා. නිරාශයට මොනවද කිව්වේ? මං නිරාශයට කිව්වා මට ආව හම්බෙන්න ඕනේ කියලා ඔයාට කියන්න කියලා. එයි. නිරාශ මට එහෙම දෙයක් කිව්වේ නැහැ. එයා කිව්වේ ඔයා මම අමතක කරලා ඉවරයි කියලා. ඒ කියන්නේ නිරාශ මට තාමත් වෛර කරනවා. සමාධි. ඔයා අපි දෙන්න ගැන කිසිම දෙයක් නිරාශට කියන්න එපා. අපිට තියෙන ප්‍රශ්න නිරාශ නෙමෙයි අනුපම. සෙනුර. ඒත් නිරාශ අපි දෙන්න ගැන දැනගත්ත ගමන් උගන්ගේ අම්මට කියනවා. අම්මා යා කියන දේවල් ගණන් ගන්න නැහැ. අම්මා බලාගෙන ඉන්නේ යාව ගෙදරින් එලවන්න. ඒත් මේ නිරාශ කිව්වේ ඔයගොල්ලන් ගෙදරින් යාව පිළිගත්තයි කියලානේ. නැහැ. අම්මා අයියට සමාව දෙන්න ලෑස්ති නැහැ අනුපම. අඩුම තරමේ අම්මා නිරාශව කෑම මේසෙටවත් වාඩි කරව ගන්න නැහැ. මං දන්නවා කවදා හරි මටත් මෝන දෙන්න වෙන්නේ ඒ ඉරණමට කියලා. මං ඒකට ලෑස්ති. ඒ මට ඕන නැතුව ජීවත් වෙන්න බැරි හින්දා. මම ආයෙත් නම් ආව නැති කරගන්නේ නැහැ සමාධි. ඔයාට මගෙන් ඈත් වෙන්න දෙන්නෙත් නැහැ. අපිට ඉතුරු වෙලා තියෙන හරිම පොඩි කාලයක්. සෙනුර එන්න කලින් අපි කරන දේ කොහොම හරි කරන්න ඕනේ අනුපම. ඔයාට තේරුම් කරලා දෙන්න බැරි නම් මං සෙනුරට තේරුම් කරලා දෙන්නම්. අනුපම සෙනුර එන්නේ වෙඩින් එකට.